හයි අද මගේ ඇනිවර්සරි vlog එක. අපි මැරි කරලා අදට 5 years වෙනවා. ඉතින් මම උදේ පාන්දර නැගිටලා මං හදපු බර්ත්ඩේ කාඩ් එක ඇනිවර්සරි කාඩ් එක එයාට දුන්නා. එයාට සතුටුයි ඒක දැකලා. මොකද මම කියන්නේ චිත්‍රයක් ඇඳගන්න බැරි කෙනෙක්. අස්සන්ට චිත්‍ර අඳින්න මම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං ඒ දීපු ගිෆ්ට් එකට එයා ආස වුණා. මේ ඉන්නේ මගේ last year anniversary gift එක. අපේ නෙලි බබා. දැන් එයාත් අපිත් එක්කම අවුරුද්දක් හිටියා. මේ එයා ගේනකොට පාට white color තිබුණේම නැහැ වගේ. ඊට පස්සේ එයා ටික ටික ලොකු වෙනකොට එයාගේ අර පාට ගිහිල්ලා බ්‍රවුන් කලර් එකක් වගේ ආවා. දැන් බ්‍රවුන් කලර් එකක් නැහැ. දැන් තනිකර සුද්දි පැටියෙක් වගේ. සුදු බෝලයක් වගේ. ඉතින් එයාත් උදේම අපිත් එක්ක නැගිටිනවා. රැට අපි දොයියද්දි දොයනවා. අපේ රූම් එකේම ඉතින් එයාගෙත් වැඩ ඔක්කොම මගේ නෙලි. මෙයා නිසා අපිට කිසිම පාළුවක් නැහැ. අපි සතුටින් ඉන්නවා. ඉතින් අපි මැරි කරලා දැන් අවුරුදු 5ක්. ඒ නිසා අපි දෙන්න පහට ගොඩාක් දේවල් අචීව් කරගත්තා. ඇත්තම කිව්වොත් මට ටීචින් හම්බුනේත් එයා නිසා තමයි. නැත්තම් මම ටීචින් වලට very ඉන්ට්‍රස්ට් එකක් තිබුණ කෙනෙක් නෙවෙයි. ඉතින් ඔන්න මම මගේ ප්ලෑන් එක මං අද මොකද කරන්න කියලා එයාගෙන් ඇහුවා. එයා මට සිලෙක්ට් කරලා දුන්නේ හෙයා කට් එක. හෙයා කට් එක කියලා කිව්වට මම හෙයා එක ස්ට්‍රයිට් කරා. ගෙදර ඇවිල්ලා කියනකොට එයා කියනවා එයා සිලෙක්ට් කරේ හෙයා කට් එකක්. කට් එකකුත් දැම්මා ඉතින්. ස්ට්‍රේට්නුත් කරා ඉතින්. හම්බෙන දේෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එපායි. මං නම් ඒක උපරිමයටම කරා. අන්න ඉතින් මේ සරන් මහේෂි උක්වත්ත අක්කා. එයා හරිම හොඳයි. මට ඕනේ විදියට මගේ එහා එක එයා මට හදලා දුන්නා. ඇත්තටම එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන දෙයක් එයාත් එක්ක කතා කරලා කරන්න පුළුවන්. thank you මහේෂි අක්කා. මේ තමයි මගේ new look එක. ඉතින් ඔන්න අපි සෙලිබ්‍රේට් කරනවා අපේ 5 years අපේ anniversary එක. bye bye.